Hi, welcome back to my YouTube channel. ඉතින් එන්න අද මාත් එක්ක ටිකක් වෙනස් විදිහකට වැව් මාළු හදාගන්න. ඉතින් වෙනදා වගේ මාතරෙන් මතක් කරනවා ඔයා මාගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් ඉක්මනටම මාව subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න කියලා. ඉතින් එතකොට ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ වීඩියෝ එක බලන්න. ඉතින් එහෙනම් එන්න අද මගේ අමුතු වැව් මාළු කරි එක බලන්න. ඉතින් මම මේකට හොඳට කපලා සුද්ධ කරලා හොදගත්ත වැව් මාළු වලට කහ කුඩු ඒ වගේම ගම්මිරිස් කුඩු ලුණු ඒ වගේම අබ පේස්ට් එකෙන් තේ හැඳි දෙකක් වගේ ප්‍රමාණයක් හොඳට පුරවලා තේ හැඳි දෙකක් වගේ ප්‍රමාණයක් විතරයි දාගන්නේ. ඊට පස්සේ ඒ ටික හොඳට වැව් මාළු එකේ තැවරෙන්න හොඳට අතින් තමයි මම කලවම් කරලා මේ තියාගන්නේ. ඉතින් මේක පැයක් වගේ කාලයක් හොඳට මැරිනේට් වෙන්න තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳට වැව් මාළු වල තැවිරිච්ච නැති තැන් වලත් අපේ පේස්ට් එකෙන් හොඳට තවරගෙන මේක මම හොඳට වහලා තියෙනවා මැරිනේට් වෙන්න. ඉතින් අපිට මේ කරි එක හදාගන්න කපාගත්ත බීලුණු මාළු මිරිස් තක්කාලි සුදු ලුණු අමු මිරිස් තිබුණොත් කොච්චි කරලක් වගේ ඒ වගේම රම්ප කරපිංචා ඕන වෙනවා. ඉතින් දැන් අපේ මාළු ටික මැරිනේට් වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා මම හදන්න පටන් අරන් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකට මේ විදිහට භාජනයක් ලිපේ තියලා හොඳට තෙල් ටික රත් වුණාට පස්සේ අපි සුදු ලුණු කපාගත්ත බීලුණු රම්ප කරපිංචා ඒ වගේම මාළු මිරිස් තක්කාලි මේ ඔක්කොම ටික එකතු කරලා හොඳට මේ විදිහට පොඩ්ඩක් තෙලේ බැදෙන්න කලවම් කරගන්නවා. මේ වෙලාවේ ගින්දර ගොඩාක් වැඩි කරගන්නේ නැහැ. අපි මද ගින්දරේ තමයි මේ විදිහට මේ ටික පොඩ්ඩක් බැදෙන්න තියෙන්නේ. ඔන්න ඉතින් මේ වෙලාවේ අපේ තෙල් එකට දාගත්ත කලමනා ටික හොඳට තෙම්පරාදු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම කහ පොඩ්ඩකුයි තව ගම්මිරිස් කුඩු පොඩ්ඩකුයි එකතු කරගෙන හොඳට ආයෙත් මේක කලවම් කරගන්නවා. මෙන්න මේ වගේ කලර් එකක් එනකන් හොඳට තෙම්පරාදු කරගෙන ඊට පස්සේ අපේ තෙම්පරාදුවට දැන් අපේ වැව් මාළු ටික එකතු කරගන්න තමා හදන්නේ. ඉතින් මේ විදිහට මම අතින්ම තමයි එකතු කරගන්නේ කෑල්ල කෑල්ල. ඉතින් මොකද වැව් මාළු කියන්නේ ඉක්මනටම අර කැඩෙන්න බලන දෙයක්. ඉතින් ඒක නිසා මේක දැම්මට පස්සෙත් වැඩිය හැඳි ගන්න හොඳ නෑ. පොඩ්ඩක් අර දෙපැත්තෙන් වගේ මේ පොඩ්ඩක් හැන්දෙන් කලවම් කරනවා ඇරෙන්න මේක අර දෙපැත්ත මාරු කරන්න යන්න බෑ. මොකද ඉක්මනටම කැඩෙන්න බලන නිසා. ඉතින් අපි බලමු අවසානයේදී කොහොමද මගේ මේ මාළු කරි එක එන්නේ කියලා. ඊට පස්සේ අපේ මාළු ටික මැරිනේට් කරගත්ත භාජනයේට වතුර ටිකක් දාලා ඒක හොඳට කලවම් කරලා මේ මාළු කරි එකට දාගන්නවා. ඒ වතුර එකෙන් තමයි අපි මාළු කරි එක ඉදෙන්න හරින්නේ. ඉතින් මේ විදිහට තමයි ඔන්න ඉතුනට පස්සේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සයි. ඔයාලා try කරලා බලන්න. ඇත්තටම මම වැඩිය වැව් මාළු උයලා කන්න ආස නෑ. ඉතින් මේ විදිහට හදාගත්තාම ඇත්තටම මාරම රසයි. ඔයාලා try කරලා බලන්න. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye.